හරි ඔයාගේ ස්ටාර්ට්අප් එක බිස්නස් අයිඩියා එක කොහොමද බිස්නස් එකක් විදියට ග්‍රෝ කරන්න කියන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ. අපි දැන් බලමු ඔයා කලින් තෝරගත්තු බිස්නස් අයිඩියා එක හරියටම කොහොමද එවලුවේට් කරන්නේ නැත්නම් ඔයා තෝරගත්තු ස්ටාර්ට්අප් අයිඩියා එක හරියටම කොහොමද ටෙස්ට් කරන්නේ කියලා. මේක ගොඩක් ලංකාව ඇතුළේ නම් වෙනවා අඩුයි. හැබැයි මේ ටෙස්ට් කරන එකෙන් අපිට පුළුවන් අපි ඉස්සෙල්ලා ප්‍රොඩක්ට් එක දාන්න කලින් මේ ප්‍රොඩක්ට් එක නැත්නම් මේ අයිඩියා එක ෆීසිබල් එකක්ද නැත්නම් කස්ටමර්ස්ලා මේක ගන්න එකක්ද නැත්නම් ඉග්නෝර් කරන එකක්ද කියලා දැනගන්න මේ ටෙස්ට් එක උපකාරී වෙනවා. ලංකාව ඇතුළේ ගොඩක් ස්ටාර්ට්අප් ෆේල් වෙන එක හේතුවක් තමයි මුලින්ම ප්‍රොඩක්ට් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා. ඊට පස්සේ තමයි යාලා ෆයින්ඩ් අවුට් කරගන්නේ මේක කාටවත් ඕන නැති ප්‍රොඩක්ට් එකක්. ඕන නැති නෙවෙයි. ඒක කස්ටමර් ගොඩක් ටෙක් බේස් ස්ටාර්ට්අප් වල ගොඩක් වෙලාවට වෙන්නේ ඒ දේ. මොකද කස්ටමර්ස්ලාගේ ඉන්සයිට් ගන්න නැතුව ප්‍රොඩක්ට් එක විතරක් ලොන්ච් කරලා ඒක කස්ටමර්ස්ලා ප්ලග් කරන්න යන එක ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් නැහැ. කලින් කිව්වා අපි කලින් වීඩියෝ එකේදී කිව්වා ස්ටාර්ට්අප් එක මුලින්ම අපි ප්‍රොබ්ලම් එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ කියලා. හරි. ප්‍රොබ්ලම් එක අයිඩෙන්ටිෆයි කරගත්තේ අපි මුලින්ම කරන්න ඕන තෝරගත්තු 10කට 20කට කතා කරන්න ඕන අපි දෙන්න හිතන් ඉන්න ප්‍රොඩක්ට් එක ගැන. මුලින්ම බලන්න ඕන එයාලා දැනට එයාලගේ තියෙන ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්න. නැත්නම් විසඳගන්නේ කොහොමද කියලා. දෙක බලන්න ඕන ඒ විසඳන විදිය මොකක් හරි ෆ්‍රස්ට්‍රේෂන් එකක් එයාලත් තියෙද කියලා. තුන ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕන ඒ ෆ්‍රස්ට්‍රේෂන් එක නැති කරන ප්‍රොඩක්ට් එකක් දෙනවා නම් එයාලා ඇඩිෂනලි කීයක් හරි පේ කරන්න කැමතිද කියලා. දේවල් තුනයි. එක බලන්න ඕන දැනට එයාලා මේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා. දෙවෙනි එක ඒ ෆ්‍රස්ට්‍රේෂන් එකක් මොකක් හරි ඒ සොලියුෂන් එක ඇතුලේ තියෙද කියලා. තුන්වෙනි එක ඒ සොලියුෂන් එක ඇතුලේ තියෙන ෆ්‍රස්ට්‍රේෂන් එක නැති කරගෙන වෙන ප්‍රොඩක්ට් එකකට සර්විස් එකකට යනවා නම් එයාලා වෙන කීයක් හරි ඇඩිෂනල් amount එකක් ගෙවන්න ඕකේද කියන එක තමයි ඒක ටිකක් ඩිජිටල් සයිඩ් එකකින් යන දෙයක්. පළවෙනි එක තමයි අනිවාර්යෙන් බලන්න ඕන වගේ කස්ටමර්ස්ලාගේ අර ස්ටෙප් තුන එවලුවේට් කරලා ඒ කස්ටමර්ස්ලා 10 නැත්නම් 20 මොනවද දෙන ආන්සර්ස් කියලා. ඒ අර ඔයාලට පුළුවන් පොඩි ලෑන්ඩින් පේජ් එකක් ක්‍රියේට් කරලා ඉතින් ටෙක් කම්පැනි එකක් මොකක් හරි Salesforce එක ගැන හරි නැත්නම් පොත් සිස්ටම් එකක් නැත්නම් LMS එකක් එහෙම මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදනවා නම් ඒක ගැන පොඩි විස්තරයක් දාලා ප්‍රොඩක්ට් එක හදන්න කලින් පොඩි ඕවර්විව් එකක් දාලා වෙයිට් ලිස්ට් එකක් හදන්න. ඊට පස්සේ පොඩි ඇඩ්වර්ටයිසින් කොස්ට් එකක් ඕනනම් වියදම් කරලා ඒ ටාගට් මාකට් එකට ඒක ගැන කියලා ඒ වෙයිට් ලිස්ට් එකෙන් බලන්න කට්ටිය ඇවිල්ලා ඒ වෙයිට් ලිස්ට් එක ෆිල් කරනවද කියලා. at least කස්ටමර්ස්ලා දෙන්නෙක් තුන් දෙනෙක් හරි ෆිල් කරනවා නම් ඒ කියන්නේ ඇත්තටම යාළුවා රික්වයර්මන්ට් එකක් තියෙනවා. තුන්වෙනි එක තමයි ඔයා absolutely perfect product එක build up කරන්න ඕන නැහැ. මුලින්ම product එකෙන් basically වෙන රික්වයර්මන්ට් එක පෙන්නලා manual product එකක් ඒ කියන්නේ first level එකේ product එකක් customer දීලා කරලා product එක build up කරගෙන යන්න ඉස්සරහට යන්න පුළුවන්. ඔව් මේ විදිහට තමයි අපිට අපේ ස්ටාර්ට්අප් අයිඩියා එක රියල් වර්ල්ඩ් එකේ එවලුවේට් කරන්න වෙන්නේ. මුලින්ම ඔයාගේ ප්‍රොබ්ලම් එක එවලුවේට් කරන්න ඕන. ඊට පස්සේ ෆ්‍රස්ට්‍රේෂන්ස් තියෙද බලන්න ඕන. ඒ ෆ්‍රස්ට්‍රේෂන් එක නැති කරන් දෙන සොලියුෂන් එකට කස්ටමර් පේ කරන්න ඕකේද කියලා බලන්න ඕන. 10ක් 20ක් අතර කට්ටියක් එක්ක මේක ටෙස්ට් කරන්න ඕන. හරි. දෙවෙනි එක තමයි මම කිව්වේ වෙයිට් ලිස්ට් එක. මේක අපිට ඩිජිටල් ෆෝම් එකෙන් කරන්න පුළුවන්. ලෑන්ඩින් පේජ් එකක් ක්‍රියේට් කරලා වෙයිට් ලිස්ට් එකක් ක්‍රියේට් කරලා කස්ටමර් මේ වගේ ප්‍රොඩක්ට් එකකට කැමතිද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. එතනින් අපිට පුළුවන් අපේ ස්ටාර්ට්අප් ප්‍රොබ්ලම් එක ටෙස්ට් කරලා බලලා මේකට ඩිමාන්ඩ් එකක් තියෙද නැද්ද කියලා අපිට අයිඩියා එකක් ගන්න.